කොහොමද ළමයි ඔන්න ඔක්කොලාගෙන ඉල්ලීම් පරිදි විස්කොස් ගවුම් ගෙනාවා. මම ඉක්මනට විස්තර ටික කියාගෙන යන්නම්. ගොඩක් දවසකින් මම වීඩියෝ එකක් අරන් ආවේ. විස්කොස් ගවුම් ගෙනාවා. උස අඟල් 42ක් තියෙනවා. පපුවට 36 40 වගේ යනකම් කෙනෙක් අඳින්න පුළුවන්. ඊට වඩා අඩුවටත් අඳින්න පුළුවන්. 40ට වඩා වැඩි කෙනෙක්ටත් අඳින්න පුළුවන්. හැබැයි ටිකක් හිටතියේ. ඒක නිසා මම රෙකමන්ඩ් කරනවා පපුවට 36 40 අතර තියෙන කට්ටියට මේක අඳින්න පුළුවන් කියලා. ඊට වඩා අඩුවටත් අඳින්න පුළුවන්. මොකද මම අඳින්නේ මීඩියම්. මට මේක ගානට තියෙනවා. ඒ කියන්නේ පපුවට 34 36 40 වෙනකල් අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. ගවුම ගැන කිව්වොත් එහෙම මේ තියෙන අත් නැති ගවුම වගේම ඔයාලට අත තියෙන ගවුමක් ගෙනල්ලා තියෙනවා. ගොඩාක් කට්ටිය විස්කොස් ගවුම් ඉල්ලලා මේ දවස්වල මම මෙසේජ් දාලා තිබුණා. ඒ නිසා තමයි මට විස්කොස් ගවුම් ටිකක් කරන්න ඕන කියලා හිතුනේ. බලන්න කරවටට පයිපින් එකක් දාලා තියෙනවා. අතවටට පයිපින් එකක් දාලා තියෙනවා. සහ ඉන්නට පටියක් තියෙනවා වගේම යට ඕපන් එකක් තියෙනවා. ඒ වගේම තමයි මම මේක ඇවිල්ලා 40s fabric එක 30s එක නෙමෙයි 40s 30s කොහොමද අඳුරගන්නේ කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න මේ බලන්න දෙපැත්ත පේන්නේ නැහැ. මේක ඇවිල්ලා 40s fabric එක. එතකොට කොට වෙන ප්‍රශ්නේ තියෙන හින්දා තමයි උස අඟල් 42ක් දීලා තියෙන්නේ. දැන් ඉස්සර වඩා තව අඟල් දෙකක් දෙකමාරක් විතර වැඩිපුර උස තියලා මහලා තියෙන නිසා කොට වෙන ප්‍රශ්නේ තියෙන කට්ටියට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මම කන පිටත් පෙන්නන්න කොයි ටික ගැන ගොඩක් කට්ටියට ප්‍රශ්න තිබ්බනේ. සාමාන්‍යයෙන් මේ වගේ අඩු ප්‍රයිස් එකකට දෙද්දි කොහොමද කොයි ටික කියන මේ බාර ඕල් ඔෆ් කරලා තියෙන්නේ ඇතුලෙන්. මීට වඩා අඩුවට තියනවා ළමයි 30s fabric එක ඕල් ඔෆ් කරන්නේ නැතුව එහෙම මහලා ඔයාලට ගන්න පුළුවන් 30s fabric එක මීට වඩා අඩුව තියෙන නැත්නම් ගොඩාක් කට්ටියට මෙසේජ් දානවා මේ විස්කොස් ගවුම් මීට වඩා අඩුවට ගන්න තියෙනවා කියලා. විස්කොස් ගවුම් මීට වඩා අඩුවට ගන්න තියෙන 30s fabric එක චුට්ටක් දවස් යද්දී හිල් හැදෙනවා ඉදෙනවා මේ වගේ නෙමෙයි. ඒක දූලයි රෙද්ද බර නැහැ. ඒ වගේ fabric වලින් 30s වලින් ඔයාලට මටත් කරලා දෙන්න පුළුවනි. මීට වඩා ගොඩාක් අඩුවට රුපියල් 400ට 350 400ට වගේ කරලා දෙන්න පුළුවන් 30s fabric එකෙන්. මම මේ කියන වගකීමෙන් කියන මේ තියෙන 40s fabric එක ඔයා එකපාරක් දෙපාරක් ගත්ත කෙනෙක් නම් හොඳටම දන්න. ඒ නිසා මට ගොඩාක් මෙසේජ් ආවේ. මෙන්න මේ වගේ කලර්ස් තියෙනවා ළමයි. කලර්ස් තෝරන්න බෑ. ඒකත් මම කලින්ම කියන්න ඕනේ කලර්ස් තෝරන්න බෑ. හෝල්සේල් ගන්න කට්ටියට විශේෂයෙන්ම කියන්නේ ඔය කට්ටිය ගවුම් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය විතරක් මට මෙසේජ් එකක් දාන්න. කලර්ස් කලර් මේ තමයි ඉන්නේ. සමහරවිට මම මේ පෙන්නන කලර් එකකින් එක ගවුමක් විතරක් වෙන්නත් පුළුවන් තියෙන්නේ. ඒක නිසා කලර්ස් තෝරන්න බෑ. කලර්ස් කලර් මේ ඉන්නේ බලන්න ලස්සනට යට බෝඩර් ඇවිල්ලා අන හරිම ලස්සන කලර්ස් ගොඩක් තියෙනවා එකක්වත් කැතයි කියන්න කලර්ස් නැහැ ඒක නිසා හෝල්සේල් ගන්න කට්ටිය මට අවශ්‍ය ගවුම් ප්‍රමාණය විතරක් මෙසේජ් එකක් දාන්න ඔයාලට ගවුම් පහක් ගන්න පුළුවන් 3250කට ගවුම් පහක් 3250ක් විතරයි වෙන්නේ ගවුම් පහේ පැක් තියෙනවා ඔයාලට එකක් දෙකක් උනත් ගන්න පුළුවන් ප්‍රයිස් එක චුට්ටක් එහා මෙහා වෙයි පොඩි ගාණක් වැඩි වෙයි රුපියල් 20ක් 50ක් වගේ වැඩි වෙයි. එකක් දෙකක් ගන්නවා. හැබැයි මේ වගේ ගවුම් ගන්නකොට ගොඩක් කට්ටිය අනිවාර්යයෙන්ම ගවුම් පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තමයි මගෙන් අරන් තියෙන නිසා තමයි ගවුම් පහකට ඔයාලට පැකේජ් එක හදලා දෙන්නේ. ගවුම් පහක් රුපියල් 3250කට ඔයාලට ගෙන්න ගන්න පුළුවන් විදිහටම. එහෙනම් දැන් ඉඳන් ඕඩර්ස් දාන්න පටන් ගන්න වීඩියෝ එක ගොඩක් දික් කරන්නේ නැතුව මම විස්තර ඉක්මනට කියන්න ගියා තේරුනේ නැත්නම් බලන්න නැත්නම් WhatsApp එකේ මෙසේජ් එකක් දාන්න. ඉක්මනට ඕඩර්ස් ටික දාලා ගන්න. මතක තියාගන්න උසංගල් 42යි පපුවට 40 36 40 34 ඒ වගේ සයිස් වල කට්ටියට අඳින්න පුළුවන්. ඉතින් ඔයාලගේ ලොකු ඉල්ලීමක් තිබුණ නිසා තමයි විස්කොස් ගවුම් ආවේ. එහෙනම් දැන් ඉඳන් ඕඩර්ස් දාගන්න ඔයාලට ඕන තරම් ගවුම් ගන්න පුළුවනි. තොග ගන්න කට්ටියට කියන කලර්ස් තෝරන්න බෑ. ඔයාලට අවශ්‍ය ගවුම් ප්‍රමාණය විතරක් ඕඩර් එකට දාගන්න. එහෙනම් ගිහින් එන්න මුස්සන හැමෝටම ඕඩර්ස් ටික ඉක්මනට දාගන්න. ඒ වගේම CY පෑන්ට් එක ගෙනත් තියෙන CY පෑන්ට් එක ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්න. ඊට කලින් මේ ටිකට ඕඩර්ස් දාගන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම මුස්සනයි.